කොහොමද හැමෝටම ඔන්න මම අද ඇවිල්ලා ඉන්නවා මගේ ගමේ ප්‍රධාන ස්ථානයකට. ඒ තමයි රදාවාන තුම්මංහන්දිය මාගමසේකර මහත්තයාගේ කලා ආයතනය, කලා භූමිය. ඒ මාගමසේකර මහත්තයාගේ උපන් ගම මේ තියෙන්නේ තුම්මංහන්දිය. ඔයගොල්ලන්ට මේ කණුව මතක ඇති. තුම්මංහන්දිය චිත්‍රපටිය රූගත කරේ මෙන්න මේ ප්‍රදේශයේ. ඉතින් දැන් නවීකරණය වෙලා මේකේ තියෙන විශේෂ දෙයක් ගැන කියන්න තමයි ඔයාලව අද එක්කයි යන්නේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ මහගමසේකර මහාවිද්‍යාලය ගාවට. මේක තමයි මගේ ප්‍රථම ඉස්කෝලේ. ඉතින් මම මේ විදුහල ගාවට ඇවිල්ලා මේ විදිහට ඉන්නකොට මට පුංචි කාලේ පවා මතක් වෙනවා. මේ ප්‍රදේශය කලාකරුවන් බිහි වෙච්ච විශාල ප්‍රමාණයක් බිහි වෙච්ච ප්‍රදේශයක්. ඉතින් ඇත්තටම මමත් කලාවට හරි ආදරේ. ඒකයි මම මේ පේජ් එක කරා ඔයාලට මේ කතාව කියන්න ඉදිරිපත් උනේ. ඉතින් මේකට මම ඔයාලට කලින් වීඩියෝ එක අපේ නිසාන් සහෝදරයා මගේ යාළුවාගේ වැඩ ගැන කියා දුන්නා. පෙන්නුවා වීඩියෝස්, එයාලගේ ගෙදර වීඩියෝස්, ඒ වගේ ගොඩක් ඒවා ඔයාලට එයාගේ කතාවේදී දැනගත්තා. ඒ මූර්තියක් නිර්මාණය කරන තැන ඉඳලම දැනගත්තා. ඉතින් නිසාන් අයියාගෙම තව කතාවක් තියෙනවා. මෙතෙන්ට මම ඔහුව සම්බන්ධ කරගන්නවා. මොකද නිසාන් අයියා එක ස්ථානයක වැඩිම මූර්ති ප්‍රමාණයක් ස්ථාපිත කරපු ස්ථානය තමයි මේ මාගමසේකර විද්‍යාලය ඉදිරිපිට සහ විද්‍යාලය ඇතුළෙත් නිර්මාණයක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් නිසාන් සහෝදරයා මාත් එක්ක අද එකතු වෙනවා. ඉතින් ඔහුත් සමග තමයි මේ කතා බහ මෙතන ඉඳන් පටන් ගන්නෙ. මේ ඔහු කරපු නිර්මාණ රැසක් එක ස්ථානයක තියෙන තැන තමයි, එකම ස්ථානයේ පිහිටලා තියෙන තැන තමයි මේ මාගමසේකර මධ්‍ය මහාවිද්‍යාලය අසල මෙන්න මේ මූර්ති ටික. අපි එකින් එක මූර්ති වල ඉන්නේ. කවුද මේගොල්ලෝ, ඇයි මේ ස්ථානයේ මෙතෙන්ට නිර්මාණය කරන්න හේතුව කියලා මේ නිර්මාණය කරපු අයිති මහත්මයාගෙන්ම ආලා විස්තර ටික දැනගමු. මේ ඉන්නේ මේක නිර්මාණය කරපු කලාකරුවා. ඉතින් නිසාන් අය කොහොමද? ඉතින් නිසාන් අය අපිට මේ මූර්ති එකින් එක කියමු. එතකොට මේක සාමාන්‍ය පාසල් දරුවන්ට පාව වැදගත් වෙයි කවුද කියලා සටහන් කරලා තිබ්බට අපි ටිකක් අර්ථවත් විදියට විස්තර ටිකක් කරගෙන යමු. මේක මල්ලි මේ කේ.ජයතිලක මහත්තයාගේ ප්‍රතිමාව තුම්මංහන්දියේ තියෙන. මේක මට නිර්මාණය කරන්න අවස්ථාව හම්බුණා. මේක හැමෝම දන්න කේ.ජයතිලක මහත්තයා කියන්නේ ලේඛකයෙක්. අපේ ප්‍රදේශයේ කීර්තියක් ගෙනාපු මාගමසේකර මහත්තයා වගේම දැවන්ත චරිතයක්. ඉතින් ඒ වගේ චරිතයක් නිර්මාණය කරන්න හම්බෙච්ච එක මම හිතන්නේ කලාකරුවෙක් විදිහටත් තුම්මංහන්දියේ ජීවත් වෙච්ච තුම්මංහන්දියේ රදාන පාසලට ගිය මට මේක ලැබුණ එක ලොකු වාසනාවක් කියලා හිතනවා. අපි බලමු මේ ඒ වගේ ප්‍රතිමා 6ක් තියෙනවා මෙතන හන්දියේ ඉදිරිපිට, පාසල ඉදිරිපිට. ඒ ඔක්කොම මේ දොම්පේ කලාකරුවෝ, ලේඛකයෝ, චිත්‍ර ශිල්පීන්, විවිධ දක්ෂතා තියෙන දැවැන්ත කලාකරුවෝ අපිට පෙර හිටිය. අපේ පෙර පරම්පරාවල මේ ප්‍රදේශයේ බබලවපු කලාකරුවෝ. ඉතින් රාජ්‍ය සම්මාන මට්ටමේ හොඳ චරිත මේ. රයිට්. ඉතින් දැන් බලන්න, දැන් මේ අවස්ථාවත් මම සටහන් කරගෙන යන්නම්. මේකම මේ ඉන්නේ දැනට රදාවානේ ඉන්න කලාකරුවෙක්. මෙයා විතරක් නෙමෙයි, තව කලාකරුවන් පිරිසක් ඉන්නව නැතුව නෙමෙයි. නමුත් මගේ හිත මිතුරෙක් විදිහට මම මේ වීඩියෝ එකට තෝරගත්තේ නිසාන් අයියව. මොකද මේ වීඩියෝ එකට තෝරගන්න හේතුව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේත් මොහු විසින්. මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේත් මොහු විසින්. ඉතින් බලන්න මේක හිටපු කලාකරුවන්ගේ මූර්ති ලස්සන නිර්මාණය කරලා දෙන්නෙත් මේ වෙනකොට වර්තමානයේ ඉන්න කලාකරුවෙක් විසින්. ඉතින් ඒකයි මම ඔහුව සම්බන්ධ කරගෙන මේ වීඩියෝ එකට යන්න හේතුව. මේ ඉන්නේ කේ.ජයතිලක කියන මහත්මයා. ඉතින් ඔහුගේ තියෙන පොත්පත් ඒ වගේ දේවල් ලංකාව පුරා සහ ලෝකය පුරා දැනට ප්‍රසිද්ධයි. ඉතින් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් අපේ රටේ මේ වගේ ප්‍රදේශයක, මම උපන් ප්‍රදේශයක ඉන්න එක අපිට සතුටක්. අන්න ඒකයි මම මේක තෝරගත්තේ මේ ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම මගේ මිතුරෙක් මේක නිර්මාණය කිරීම තමයි මේකේ සුවිශේෂී අවස්ථාව. ඉතින් අපි යමු එකින් එකට. දැන් අපි කේ.ජයතිලක මහත්මයාගේ ඒ පිළිරුව දැක්කා. ඒ වගේම තමයි කන්නිමාර සුමංගල හිමි. ඉතින් මේක ගැනත් නිසාන් අය පොඩි සටහනක් කරන්න අපිට. මේකත් අපේ මේ කිට්ටු ප්‍රදේශයේ මේ විහාරස්ථානයක ලේඛකයෙක්, භාෂා පරිවර්තකයෙක්, ඒ වගේම කීර්තිමත් කලාකරුවෙක් විදිහට චූටි බාධා කිරීමක් කරන අපි නිකන් දැන් ඔයාලට මේ හන්දියේ ඉඳලා අපි පොඩ්ඩක් අතින් පෙන්වන්නම් මේ පුද්ගලයා මෙන්න මේ ප්‍රදේශය කියලා. මේ හිමිනම ඇත්තටම
මෙන්න මේ පාරේ යන්න ඕනේ. මේක. ඔව්. මේ පාරේනේ. ඔව් මේක. ඔව්. මේ පාරේද අර ඔව් පාරේ? නෑ පාර හරි මේ පාර හරි. මේ පාරේ තමයි කන්නිමහර ප්‍රදේශයට යන්නේ. ඒතකොට අපි කේජාතිලක මහත්තයාගේ පිළිරුව අපිට යවන්න වෙනවා මෙන්න මේ පාරේ. ඒතකොට කේජාතිලක මහත්තයා පාර තමයි ඒ කන්නිමාරම තමයි. දෙපැත්තෙම ගියාගේ දෙක. ඔව් දෙපැත්තම කන්නිමාරම තමයි. කන්නිමාරම තමයිනේ. රයිට් අපි කරගෙන යමු කතාව. ඉතින් මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ අපේ ප්‍රදේශයේ හිට දැවැන්තෙක් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ප්‍රතිමාවත් අපි නිර්මාණය කළා මෙතන. එතකොට දැන් නිසාන් අය අපි අනිත් පිළිරුවට යන ගමන් මට වාගේ අදහසක් මේ කියන්නේ මට ආපු ප්‍රශ්නයක්. මේක නිර්මාණය කරද්දි මේ පිළිමයක් නිර්මාණය කරද්දි මේකට අච්චු ක්‍රමයක්ද භාවිත කරන්නේ? මේකටත් අච්චු ක්‍රමයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අච්චු ක්‍රමයක් කියන්නේ දැන් ඒක විශේෂත්වය අපි කතා කරපේවට වඩා ඒ කියන්නේ අපිට මේ අවශ්‍ය මේක එක කෘතියයිනේ. එක කොපියයි. අපි ඒකට ප්ලාස්ටර් පැරිස් දන්නවා ඒව පාවිච්චි කරලා එක කෘතියක් විතරක් ගන්න විදිහේ අච්චුවක් තමයි දාලා තියෙන්නේ. හැබැයි මොන දේ කරත් ඔය අතින් නිර්මාණය කරලා ඉන්න ඕනේ. මැටි වලින් නිර්මාණය කරලා තමයි මොන දේ කරත් කරන්නේ. හරි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්න පිළිමේ ටිකක් අපිට අපි දෙන්නට සුවිශේෂී පිළිමයක් වෙනවා. මොකද මේ පිළිරුවේ ඉන්න මේම මහත්මයා මේම පුද්ගලයා මේ අපි මෙහෙම කියන එක හරිද දන්නේ නැහැ මේ වචන වලින්. මගේ වචන වලින් මගේ නෑ. කෙලින්ම අපි කියනවා නම් ඊටාම අග්‍රගණයේ කලාකරුවන්. මේ කලාකරුවන්ගෙන් මේ පියාණන් මොහුගේ පුත්‍ර රත්නය වන අපගේ වතික ගුරු පියාණන්ගෙන් තමයි අපි දෙන්නත් මුල් අදිරිය ගත්තේ. අපි දෙන්නගම මේ චිත්‍ර ගුරුවරයාගේ තාත්තා පියා. අපි දෙන්නගම චිත්‍ර ගුරුවරයාගේ තාත්තා තමයි මේ ඉන්නේ. අපි යාගෙනත් කතා කරමු. ඉතින් මෙයා මෙතුමා චිත්‍ර ශිල්පියෙක් ප්‍රධාන වශයෙන් චිත්‍ර ශිල්පියෙක් රචකයෙක් ඒ වගේම ලිපි සම්පාදකයෙක් නාට්‍ය රචකයෙක් ළමා නාට්‍ය ගොඩක් නිෂ්පාදනය කරලා තියෙනවා රචනා කරලා තියෙනවා. ඉතින් මේක අපේ ප්‍රදේශයට මේ නිර්මාණ වගේම මොවුන් කරලා ඉතුරු කරලා ගිහින් අපිට ආඩම්බරයක් ඒවා. අනිවාර්යයෙන්ම අපිට කොච්චර දේවල් අපේ පොතපත අපි ඊට වඩා ආඩම්බර වෙනවා මේ මෙතුමාගෙන් පුතාගෙන් ඉගෙනගෙන ආයෙත් මේව නිර්මාණය කරන්නම හුරුවක් ගත්තේ ගැන. ඒකත්. දැන් ඒ කියන්නේ එයාගේ පුතාගෙන්ම අපි ඉගෙන තාත්තගේ පින්තූරේ ආයෙ අපි අවසන් කරා. එතන මට ලොකු වටිනාකමක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒක ලොකු බැඳීමක් නේ. ඔව්. පොඩි දංගලක් තියෙනවා එතන. අනිවාර්යයෙන්. රයිට්. අපි යමු එහෙනම් මේ පිළිමය ගැන කතා කරන්න. පියදාස නිස්සංක කියන්නේ දොම්පේ දැවැන්ත කලාකරුවෙක්. ලේඛකයෙක්, භාෂා පරිවර්තකයෙක්, සම්මාන ගොඩක් ගත්ත හොඳ ලේඛකයෙක්. ඉතින් තුමාගේ ප්‍රතිරූපෙත් තුමන් හන්දියේ අපි මෙතන ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ওই විදිහට මේ පිළිරුවත් එක්ක මේකේ නිර්මාතෘත් එක්ක කතා බහ කරගෙන යනකොට ඉතින් ලොකු හැඟීමක් එනවා. මොකද ඉතිහාසෙ මොන වගේ සුන්දර වෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපිට කලින් මේගොල්ලෝ කොච්චර එකමුතුව සුන්දර වැඩ කරන්නේ නැද්ද? මේ අපි දෙන්න දැන් කතා කරනවා වගේ මේ ඉන්න අය දෙනා කොච්චර එකමුතු වෙන්නේ නැද්ද කියන එක මතක් වෙනවා. අපි යමු මේ පිළිරුව ගැනත් නිසන් අය කතා කරන්න. මේ සුනිල් ජයවීර කියන මේ කලාකරුවා. ඉතින් මෙතුමා සීනාවේ මේ රදාවන උදුරුම පියත් වෙලා තිබ්බ කලාකරුවෙක්. ඉතින් චිත්‍ර ශිල්පියෙක් ප්‍රධාන වශයෙන් චිත්‍ර ශිල්පියෙක් විදිහට තමයි අපි හඳුනගන්නේ. මොහුගේ නිර්මාණත් අපේ ප්‍රදේශයේ කලාකරුවෙක් විදිහට ඉතිහාසයේ තියෙනවා. අපිට පොඩ්ඩක් මග ඇරුණා. අපි පාරවල් ගියාගෙන එනවා කිව්වනේ. පොඩ්ඩක් මග ඇරුණා. අපේ වතික සර්ගේ ගුරු පියාණන්ගේ පියාණන් ඉන්නේ මේ පාරේ. එතකොට අපිට මේ මහත්මයාගේ කිව්වා එතුමත් රදාවන මහපන්සල ඒත් අර කිරිඳල තමයි. හරියට බැලුවොත් මේ තුම්මන් හන්දිය කියලා කියන්නේ කොන් තුනකින් හැදිච්ච හන්දියක්. ඉතින් ඒ හන්දිය අර පාරේ යම් කිසි දුරකින් තමයි අපේ මේ සුනිල් ජයවීර මහත්මයාගේ නිවසත් පිහිටලා තියෙන්නේ. ඉතින් මේ හැමෝම මේ එක ළඟ එකට එකතු වෙච්ච කට්ටිය ඉතින් මේ ගමනක් යද්දි අවසාන වශයෙන් අපි එනවා ජයුඩු විතාන. ජයුඩු විතාන. ඔව්. අපි කතා කරමු නිසන් අය මේ මහත්මයා ගැන. ඔව්. මේ ප්‍රධානම මේ කවියෙක්. ඔව්. ඒ කියන්නේ අපේ ප්‍රදේශයේ හිටපු කවියෙක් විදිහට හඳුනා ගන්න පුළුවන් කෙනෙක් තමයි සුනිල් ජයවීර. මේ ඉසන්නේ පිළිරුව පොඩ්ඩක් පේනවාද? ඔයාලට මේ පැත්තට එන්න පුළුවන් නම් අපිට ලස්සනට ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. කවියෙක් වගේම මේ ලේඛකයෙක් විදිහටත් ප්‍රසිද්ධයි. ලේඛකයෙක්. ඔව්. රයිට්. අවසාන වශයෙන් අපි බලපු පිළිරුව මොහුගේ පිළිරුව අපි මෙයාගෙත් අපි පාත් එක කිව්වොත්
මෙත් රදාන මහ පන්සල කිට්ටුව මෙතන. ඒ කියන්නේ රදාවාන මහ පන්සල එක. මේක රදාවාන ඊළඟ රදාවාන මහ පන්සල. මහ රදාවාන කියලාත් අපි කියනවානේ. ඉතින් අපි ඔන්න ඔහමයි ඒ පිළිරු 6 ඔයගොල්ලන්ට මේ විදිහට තමයි අපි පෙන්නුවේ. මේ ඉන්නේ ඒකේ නිර්මාතෘ මා තාඩම්බරෙන් කියන්නේ. අපේ විශේෂිත වූ පිළිමයට දැන් අපි යොමු වෙමු. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ මගේ ආදරණීය විදු පියසට අපි දෙන්නගේ. ඉතින් පාසලට මේ වගේ අපි ආවේ අවසරයක් අරගෙන අපේ සිකියුරිටි මහත්මයාගෙන්. අපි මෙතනින් එහාට යන්නේ නැහැ. මෙන්න මේ පිළිරුව බලන්න විතරයි අපි ආවේ. මහගමසේකර මහත්මයාගේ මේ පිළිරුවත් විශේෂත්වය තමයි නිසාන් අයියා අතින් තමයි නිර්මාණය වෙන්නේ. නිසාන් අයියා මේ පිළිරුව ගැන කියනවා නම් අපිට ගොඩක් දේවල් තියෙනවා කියන්න. මේව මහගමසේකර පිළිරුව ගැන. ඉතින් නිසාන් අයියා මේක නිර්මාණය වෙන්නේ කොයි කාලෙද අපි පොඩි විස්තර ටිකක් කිව්වොත් 2012 විතර කරන්නේ. ඒ කියන්නේ ඔව් මං උසස් පෙළ දාලා ටික කාලෙකින් ඉස්කෝලේ වෙස්පෙල් ළමයිගේම ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි මේක ඉස්කෝලේ කරන්නේ. ඉතින් මටම මේකත් ඒ දවස්වල ඉඳන්ම කරන්න හම්බෙච්ච එක මට ලොකු වටිනාකමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ තියෙන්නේ මහගමසේකර පිළිරුව. මං හිතන්නේ මහගමසේකර මහත්මයාගේ දෙවනි පිළිරුව වෙන්නත් ඉඩ තියෙනවා මේකනේ. දෙවනි පිළිරුව කියලා කියන්න බෑ. තුන්මං අන්තියේ තියෙන දෙවනි පිළිරුව කියන්න පුළුවන්. රයිට්. නමුත් සේකර ප්‍රතිමා කීපයක් තියෙනවා ලංකාවේ. ප්‍රසිද්ධ ඒවා. ඔව්. ඒ කියන්නේ මේ මාගමසේකර මහත්මයාගේම උපන් ප්‍රදේශයේම තියෙන දෙවනි එක වෙන්න පුළුවන්. හදපු පිළිමය තමයි දෙවනි පිළිරුවනේ. ඒකත් තුන්මං මාගමසේකර මහත්මයාගේ නමින් දුවන පාසලේම බිහි වෙච්ච කලාකරුවෙක් අතින් නිර්මාණය වෙච්ච එකම පිළිරුව පාසල ඇතුලේ තියෙන. ඉතින් හරි ආඩම්බරයි. ඉතින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අපි මේ අදහස් දුන්නේ මේ ප්‍රදේශයේම දරුවන්ට හරි මේ වීඩියෝ එකේ වටිනාකමක් තියෙයි. සමහර අයට නැති වුණත් වටිනාකමක් තියෙයි. ඒ අතරේ වර්තමානයේ අපිට දකින්න පුළුවන් කලාකරුවෙක් එක්ක මම ඒකයි ආවේ. ඔහුගේ නිර්මාණ තමයි මේ දැනට ටිකක් වැඩිපුර අපිට පෙන්වන්න පුළුවන් නිර්මාණ මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් ඒ හන්දා ඒකයි අපි අතර මේක කරන්න මේ නිසාන් අයව මම සම්බන්ධ කරගන්න හේතුව. නැත්නම් ওই පිළිරුව ගැන මම කලින් කරන්න හිටියා වීඩියෝ එක. කවුද මේගොල්ලෝ කියලා. නමුත් ඒක නිර්මාතෘ මෙයා කියලා මම දැනගත්තට පස්සේ හැබැයි ඕක පටන් ගන්න කාලේ මට ඔයා කිව්වා. මේක මං මල්ලි මේව වැඩක් කරන්න යනවා කියලා. ඉතින් ඒකයි මං අවසානයේ ඒක රජෙන් මේ ජනතාවට දුන්නට පස්සේ අපි දෙන වීඩියෝ එකක් කරමු කියලා මේ වීඩියෝ එක කරන්න හේතුව. ඉතින් ලොකු අධ්‍යයනයක් ඕගොල්ලොන්ටත් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශයක් වෙයි. මොකද මේ වගේ කලාකාරවන්ගේ මේ වගේ පිළිරුව මේ වගේ ඇඹෙන්න හේතුව තමයි මේගොල්ලෝ යම් කිසි දෙයක් මේ ලෝකෙට දායාද කරලා මිය යන අය. එතකොට කිසිම හේතුවක් මත මේගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්න ඉතුරු කරලා නැහැ. ඉතින් ඔන්න අපි දෙන්නයි කාල වේලාව තිබ්බ විදිහට අපි වීඩියෝ එක කරා. ඔයාලට මේ වීඩියෝ එක කරන්න හේතුව ගොඩක්ම අපි දෙන්නට තියාගන්න ඕනේ මේ වීඩියෝ එක කවදා හරි දවසක බලන්න. ඉතින් මහගමසේකර මධ්‍ය මහාවිද්‍යාලයේ ඉතින් මේ විද්‍යාලයේ ඉගෙනමු ලබපු ශිෂ්‍යයෝ දෙන්නෙක් ඒ වගේම තමයි අපිට මේ සහයෝගය දුන්නා මේ අපේ ජයන්ත මහත්මයා. ඉතින් හරි ආදරණීය චරිතයක් මේ ඉස්කෝලේ ආරක්ෂකයා. ආරක්ෂා කරන්නේ මොහු තමයි. ඉතින් ජයන්ත මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. එහෙනම් හැමෝටම ජයම වේවා. නිසන් අය ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ඔය මහත්තයාටත් බුදුසරණ දෙවියන්ටයි මේ ඒ වගේම මේ මහත්මයාටත් බුදුසරණ දෙවියන්ටයි. බොහොම ස්තුතියි. රත්නත්‍රේ පීඨයි. බොහොම ස්තුතියි. ඔයාලටත් එසේම වේවා. බුදුසරණ දෙවියන්ට. උස්සන්නයි දෙවියන්ට හැමෝටම ජය වේවා.